Dates? මුලසනේ නියෝජ්‍ය කතානායකතුමනි අද 22 වෙනිදා 5 වෙනි මාසේ අද ජනරාජ්‍ය දිනයේ 1972 5/22 දිවංගත සිරිමා බණ්ඩාරනායක මැතිණි සමගි පෙරමුණ ආණ්ඩුවෙන් අපේ පක්ෂේ නායිකාව තමයි පූර්ණ නිදහස මේ රටට ආරම්භ දුන්නේ. මේ රටේ නිදහස අපි පැවැත්වුවාට 1948 පෙබරවාරි 4 නෙවෙයි අපිට නිදහස ලැබුණේ 72 අද වගේ දවසක තමයි 5 වෙනි මාසේ නැත්නම් මේ මාසේ 22 වෙනිදා තමයි මේ රටට සම්පූර්ණ නිදහස ලැබුණේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගි පෙරමුණ ආණ්ඩුවක් යටතේ තමයි මේ රටට නිදහස ආරම්භ දුන්නේ. ඒකම මට කියන්න ඕන කතාව වාහන ආනයන අපනයන වුණාට හඳුන් එත්ති മന്ത്രിතුමාගෙන්ම හොඳ කතාවක් එළියට ආවා. මොකක්ද ඒ කතාව? අර්ජුනා മന്ത്രിතුමා අලිමංකඩ ලුණු දකුණට එවන්න එපා කියනවා කියලා. හරි. ඕක තමයි අපි කිව්වේ. දැන් මෙතන සුනිල් හඳුන්ගෙත්ති මන්ත්‍රීතුමා ඇමතුමා අර්ජුනා හරි. ඕක තමයි අපේ රණවිරුව උනේ. අර්ජුනාලා ඔය කරපු දේ තමයි රණවිරුව කරේ අපි. ඔය ලුණු නෙවෙයි එවන්නේ ඇත්තේ. ලුණු විතරක් නෙවෙයි අපේ රටට නැති උනේ. තව ටික දවසක් තිබ්බනම් 2009. අන්නේ ඒක පිළිගන්න දැන්වත් සොල්දාදුවෝ කියන්න එපා. දැන්වත් ජනාධිපතිතුමාට කියන්න ඒක පිළිගන්න කියලා. ඒක පිළිඅරගෙන දිනවා රටේ ඇමති කෙනෙක්. ඇමති කෙනෙක්ගේ කටින් අද කියවුණා. හලිමංකඩ ලුණු දකුණට එවන්න එපා කියලා. නෑ මන්ත්‍රීතුමා ඔබතුමා කිව්වද නැද්ද වැඩක් නෑ. රටේ ඇමති කෙනෙක්නේ කිව්වේ. රටේ ඇමතිතුමා ලුණු වාරව ඉන්න කර්මාන්ත ඇමතිවරයා අලිමංකඩ ලුණුලේ ආයේ තියෙන එතුමා යටතේ. මන්නාරම ලුණුලේ ආයේ තියෙන එතුමා යටතේ. එතුමානේ වගකීමෙන් කිව්වේ ප්‍රභාකරන්ගේ නෙවෙයි වෙන්නේ නැහැ දැන් කියලා. එතුමා දැන් මෙතන කියපු කතාව මම මේ කියන්නේ. ඒ නිසා මේ ඊයේ මෙතන ඇමති කෙනෙක් කතා කරා මේ උතුරේ යුද්ධය හරියට අපි දාගත්තා වගේ අපි මේ ජාතිවාදියෝ නෙවෙයි. අපි මේ යුද්ධේ පටන් ගත්තේ කතානායකතුමා ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මැරුවේ අපිද? ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මැරුවේ ප්‍රභාකරන්ලා. ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මරලා පටන් ගත්ත යුද්ධෙ නෙමෙයි. ඊට පස්සේ මොකද උනේ 83 ජූලි කලබල ඇති වුණා. මේ පැත්තේ මිනිස්සුන්ට කරදර වුණා. 86 ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන වඩමරච්චි අවසාන මොහොත පෙනිපෙනි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව වඩමරච්චි අවසන් කරන්න යනකොට මොකද උනේ? ඉන්දියාවෙන් ඇවිල්ලා බඩු දැම්මා. 87 රජීව් ගාන්ධි බලෙන් ආවා ලංකාවට. ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම ගැව්වා. මේ රට ගිනිගත්තා. අවශ්‍ය නැති පළාත් සභාවක් අපිට ගෙනත් දැම්මා. පළාත් සභා ක්‍රමයට කවුද විරුද්ධ වුනේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ JVP එකයි. පළවෙනි පළාත් සභාව ඡන්දෙ ඉල්ලුවේ නැත්තේ JVP ශ්‍රී ලංකායි. පළවෙනි පළාත් සභාවේ වර්ජනය කරේ JVP සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පළවෙනි පළාත් සභාව. ඕනම පළවෙනි පළාත් සභාවේ JVP එකේ മന്ത്രിවරුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරුයි නියෝජනය කරාද? නෑ අපි තමයි වර්ජනය කරේ. පළවෙනි පළාත් සභාව. ඕගොල්ලෝයි අපි. පළවෙනි පළාත් සභාව. මොකද්ද උනේ? ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඇමතිවරු වයින් වුණා. බස් ගිනි ගත්තා. නිර්නීතියෙන් වැටුණා. ඊට පස්සේ පළාත් සභා ක්‍රමයක් ගියා. ප්‍රේමදාස මොකද උනේ? ප්‍රේමදාස මහත්තයා ගත්තා 89 ජනාධිපති වන්නේ පොරොන්දුව මොකද්ද? ප්‍රභාකරන්ලාට මොකද්ද කිව්වේ? ඉන්දියන් සාමසාධක හමුදා යවනවා කිව්වා. ඉන්දියන් ජේ.ආර්. ගෙන ආපු ඉන්දියන් හමුදාව එතුමාගේම ජනාධිපති අපේක්ෂකයා නැත්තම් ජනාධිපතිවරයා ඉන්දියන් සාමසාධක හමුදාව යවුවා. ඉන්දියන් සාමසාධක හමුදාව විතරක් නෙමෙයි යවුවේ. කාලකදී කියනවා කොක්කු දුඩයි වලින් ආයුධයක් දුන්නා කියලා කිව්වා. ඒ කාලේ කියවුණානේ බ්‍රිගේඩියර් ජානක පෙරේරාලා කොක්කු දුඩයි වලින් ආයුධයක් දුන්නා කිව්වා. ඊට පස්සේ මොකද උනේ? 95 මට හොඳට මතක දවසක්. මම පොලිස් ස්ථානයේ පුල්මුඩේ කුච්චවැලි උප්පුවැලි 95 උතුරු නැගෙනහිර පොලිසිය කීයක් අත්අඩංගුවට ගත්තද? දන ගැස්සුවද? යටත් කරාද? අපි ප්‍රේමදාස ජනාධිපතිවරයා සුදු කොඩියේ උස්සලා යටත් කරන්න කිව්වා. ඒ මොකක්ද උනේ? අපේ රටේ හැම නායකෙක්ම ත්‍රස්තවාදීන්ට දන නැමුවා නෑ කියන්න බෑ. අපි 1987 ත්‍රස්තවාදීන්ට දන නමලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පළාත් සභා ක්‍රමය ගෙනාවා. 1989 ඉන්දියන් හමුදාව යවලා 95 උතුරු නැගෙනහිර තිබ්බ සියලු පොලිසි සුදු කොඩිය දාලා යටත් වෙච්ච පොලිසි දන ගහලා 675ක් මැරුවා.
උතුරේ නැගෙනහිර දැන් උතුරටම යනකම් මායිමට යනකම් මැරුණා. ඉතින් මොකද උනේ? ඊට පස්සේ 94 චන්ද්‍රිකා මැඩම් ආවා. ආයෙ සාකම සාකච්ඡා මේසෙට ගියා. ඒ වගේ ප්‍රතිඵල වුණාද? පළාත් සභා ක්‍රමය ප්‍රභාකරන් පිළිගත්තද? පළාත් සභා ක්‍රමයට එකඟ වුණාද? නෑ. ඒ විතරක්ද? ඊට පස්සේ 2002 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ එරික් සෝල්ලයිම් ආවා. ඊට පස්සේ අවුරුදු 2ක් ගියා සාම සාකච්ඡා. ඒවා පිළිගත්තද? නෑ. ඊට පස්සේ මොකද උනේ? 2005 4 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මාවිල්ලාරු අමුණ වහලා නැවත යුද්ධ පටන් ගත්තේ අපිද? අපිද මේ රටේ යුද්ධය ඉල්ලුවේ? කිසිම වැඩ අවස්ථාවක අපිට එහෙම කරන්න එපා. මේ ඊයේ ඇමති කෙනෙක් කියනවා උතුරෙන් හරියට අපි ගිහිල්ලා යුද්ධය ඉල්ලගත්තා කියලා. අපි යුද්ධයක් ඉල්ලුවේ නෑ. අපි ජාතිවාදී වෙදින සිංහල මිනිස්සු මනින්න එපා කවුරුත්. සිංහල මිනිස්සු කවදාක්වත් බලෙන් ඉල්ලුවේ නෑ. අපේ නායකෝ මැරුණා. රංජන් විජේරත්න මැරුණා පාරේ. සීවි ගුණරත්න පාරේ මැරුණා. කී දෙනෙක් මැරුණාද? ප්‍රේමදාස පාරේ මැරුණා. ප්‍රේමදාසන මොකද කරේ? ප්‍රේමදාස අවියායුධ දුන්නා කිව්වා. ප්‍රේමදාස ඉන්දියන් නමුදාව යවුවා. හැබැයි ප්‍රේමදාස ඉන්දියන් නමුදාව යවුවා කියලා මෙයි පළවෙනිද ප්‍රේමදාස ඉතුරු කරාද? ප්‍රේමදාස මැරුවා. ඒ වගේ රටේ නායකෝ මැරුවා. දහස් ගණන් තෙවලු මැරුණා. අපේ සොහනක් නැති සොහනක් තියනවාද? ගිහිල්ලා ගමක බලන්න හමුදා සොල්දාදුව මිහිදන් කරපු නැති සොහනක් ඔය තියෙන්නේ. කියන්න ඇවිල්ලා කවුරු හරි නැති සොහනක් තියනවද කියලා. ඒසා අපි මේ ජාතිවාදී මෙතන ද්‍රවිඩ මන්ත්‍රීවරු ඉන්නවා. උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු ඉන්නවා. අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි කතා කරන්න ඕන දේ මේ රට වෙනුවෙන්. අවුරුදු 16ක යුද්ධයක් ජයග්‍රහණය කරලා අපිට නිදහස ලැබිච්ච මේ රට වෙනුවෙන් අපි කතා කරන්නේ නැද්ද? එහෙනම් අපි මොකටද මේ පාර්ලිමේන්තුවේ ඉවලා තියෙන්නේ? බහුතර මේ සැරේ ප්‍රාදේශ සභා ඡන්දෙදි බහුතර മന്ത്രിවරුන්ට ඕගොල්ලන්ට ඡන්ද දීලා තියෙන කොහොමද? ගම්පහ දිස්ත්‍රික්කේ බලන්න. කොළඹ දිස්ත්‍රික්කේ හෝමාගම, මහරගම, කැස්බෑව, කඩුවෙල ඒවා දීලා තියෙන කාටද? සිංහල බහුතර මිනිස්සු ඡන්ද දීලා තියෙනවා මාලිමාවට. කුරුණෑගල කී දහක් හමුදා සොල්දාදු ජීවිත පූජා කළාද? ගණව්වල පොළොන්නරුව බදුල්ල මොනරාගල මාතර ගාල්ල කී දහක් තරුණයෝ ජීවිත පූජා කළාද මේ යුද්ධය වෙනුවෙන්? එනිසා මේ යුද්ධය ගැන කවුරු හරි මේ ජයග්‍රහණය ගැන කවුරු හරි කියනවා නම් මේක වැරදි විදියට අපි කරා කියලා එක කියන්න එපා. වැරදි විදියට කරේ ඉල්ලගත්තා. දැන් ඉතින් අද ඇමතිතුමා කියනවනේ අර්ජුනාගේ ඉල්ලා ලුණු එවන්න එපා කියලා. අපිට ලුණු නෙවෙයි වවුනියායෙන් එහා පැත්තට යාපනයේ අපේ රටේ යාපනයේ පැත්තට යන්න නිකන් පයින් ගිහිල්ලා බලලා යන්න බැරි තත්ත්වයට මේ රට පත් වෙලා තිබ්බා. අනේ ඒක ගැන අපි කවුරුත් පිළිගන්න ඕනේ. රණවිරුව අද අතපය නැතුව දහස් ගණන් රණවිරුව ඉන්නවා. ඒ රණවිරු ජයග්‍රහණය ගැන අපි මේ සුළුවෙන් තකන්න එපා. ජනාධිපතිතුමා අතින් සමහර විට කතාවදී ජනාධිපතිතුමාගේ අතින් වරදින්න පුළුවන්. මේ රටේ නායකයෝ ඔළුවේ ප්‍රශ්න තියාගෙන එනකොට නමුත් ඒ කතාව අනිත් අය ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා කළපු කතාව එහෙම කරන්න එපා කියා. ඒ වගේ ඕගොල්ලෝගේ ආණ්ඩුව ඕගොල්ලෝගේ රජය අපි මේ දේශපාලන නායකයොත් එක්ක වැඩ කරලා තියෙනවා. මම 2009 ඌව පළාත් සභාවට ඉල්ලපු දවසේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය දිනපු දවසේ මේ පාර්ලිමේන්තුවේ මම පළවෙනි දවසේ කියන්නේ යුද්ධය දිනපු මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කිසි කෙනෙක් ඒ කාලේ ගිහිල්ලා විවාද කරන්නේ තර්ක කරන්නේ මම පළවෙනියට තර්ක කළා. මොකද්ද මං කිව්වේ? එදා නිමල් සිරිපාලට විරුද්ධව අපේ බදුල්ල දිස්ත්‍රික්කේ නායිකාවක් කේලමක් කියනවා. මහින්ද මහත්තයා මගෙන් ඇහුවා චාමර මේ කියන්නේ ඇත්තද? මං කිව්වා සර් මෙයාට පිස්සු. කේලම් කියන එක මම නැවතුවා. හැබැයි එදා මට නැගිට්ටා මහින්ද මහත්තයා මට විරුද්ධව. හැබැයි 2015 දී කේලම නිසා මෛත්‍රීපාල ගිහිල්ලා ඡන්දෙ ඉල්ලුවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා. කේලමක් නිසා. ඒ වගේම 2022 ගෙනාව ගෝඨාභය මහත්තයා අපි පොහොර කේස් එක. මැතිය මුදුරු ළඟ හිටියා 20ක්. නිමල් සිරිපාල රමේෂ් පතිරණ චන්ද්‍රසේන ගෝඨාභය මහත්තයා වට කරගෙන. හැබැයි මැතිය මුදුරු කැබිනට් එකේ අනුමත කරලා ඇවිල්ලා කටව අරින්න නායකයාට බයි. මැතිය මුදුරු නායකයාට බයි කට ඇරියේ නැහැ. විශේෂභාර ඇමති අද ඇතුලේ ඉන්නවා අලුත්ගමගේ ඇමතුමා. අහන්න මම විතරයි කෙලින් ගිහලා මේක කරන්න එපා. මේක කරොත් යුද්ධයට වැඩිය අමාරු වැඩක්.
මේ පොහොර ප්‍රශ්නේ. ඒ නිසා මේක දෙවෙනි පාර කරන්න ඔයා ඊළඟ ජනාධිපතිවරණේ දිනලා ඔක කරන්න එපා කිව්වා. මොකද උනේ? අහිංසකම മന്ത്രിවරයා මේ පිටිපස්සේ ඉන්නේ අහිංසක മന്ത്രിවරු. මේ අය නෙවෙයි. මේ ඉස්සරහා ඉන්න අය නම් අපි දන්නවා. පණ යනකන් JVP කරලා ඇවිල්ලා ඉන්න අය. අනිත් අය මේ ඉන්නේ 159 වෘත්තීය වේදීන් යම් යම් ව්‍යාපාරවල හිටපු ගුරුවරු නැත්තම් වැදගත් හැකියාවල ආපු අය. මේ අය පලි නෑ මොන හරි වුණාම. අන්තිමට මොකද උනේ? අන්තිමට උනේ අර පොළොන්නරුවේ අහිංසක මිනිහා මැරුණා. අතුකෝරළ මන්ත්‍රීතුමා පාරේ මැරුවා. ඒක තමයි අන්තිමට උනේ පොහොර ප්‍රශ්නේ. සාපි නායකයන්ට අපි මේ සරත් පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න නියෝජ්‍ය ඇමතුමා. ඔබතුමා අහනවා වගේම ඔබතුමාට මේ ආණ්ඩුව ගෙනියන්න උවමනාව ඇති. හැබැයි ආණ්ඩුව ගෙනියන්න නායකයට කෙලින් කතා කරන්න. වැරදි තැන පෙන්නලා දෙන්න සර් මේක කරන්න එපා. සර් අපි මේ බෞද්ධ රටක ඉන්නේ. සිංහල බහුතර මිනිස්සු ඉන්නේ සර්. සහෝදරය හරි ඕගොල්ලෝගේ භාෂාවෙන් කියන්න. මන් දන්නේ නැහැ ඕගොල්ලෝගේ භාෂාව. අපේ භාෂාව ඕගොල්ලෝගේ භාෂාව අපි දන්නේ නැහැ. හැබැයි වැරදි පාරේ යනවා නම් හරවන්න. අපි වැරදි පාරේ ගිහිල්ලා හරවුවා. මට ඌව පළාත් සභාවේ ඇමතිකම දුන්නේ නැහැ. වැරදි පාර හරවන්න ගිහිල්ලා. දයාසිරි ලේකම්තුමා ඒ නිසා 2 more minutes. හරි ස්තුතියි. ඒ නිසා වැරදි පාරේ හරවන්න එපා. ගෝඨාභය මහත්තයාට මම පළවෙනි පාර ඇමතිවරු 22ක් ළඟ තියාන එක ඇමති කෙනෙක් කිව්වේ නැහැ. මට රමේෂ් පතින්න කිව්වා මෙහෙම තව ටිකක් කියන්න. මම කිව්වා. මම කියපුවා හරි ගියා ඇමතුමා. මම ආවා එන්න එළියට. මොකද උනේ? අවුරුද්දක් යනකොට අරගලයක් හැදුනා. අන්තිමේදී මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි ගත්තා. එක මන්ත්‍රී කෙනෙක් මැරිච්ච මන්ත්‍රීවරයාගේ මල ගෙදර පොළොන්නරුවේ යන්න 225න් එකෙක් හිටියේ නෑ. චාවර සම්පත් විතරයි පෙට්ටියට අත ගහලා ආවේ තනියෙන් ගිහිල්ලා. මැරිච්ච මන්ත්‍රීවරයාගේ. මම මේ ඊයේ පෙරේද මන්ත්‍රී කෙනෙක් මැරුණා මෙතන. මං හිරගෙදර හිටියේ නැත්තම් මං සහභාගී වෙනවා. නෑ ඕගොල්ලොන්ගේ කෙනෙක් නැති වුණානේ. ඒ මල ගෙදරත් මං හිටියනම් යනවා. මට යන්න බෑ එදා හිරගෙදර මං හිටියේ. මං දැක්ක මේ මන්ත්‍රීවරයෙක් නැති වුණා කියලා. 225 එක මන්ත්‍රී කෙනෙක් හිටියේ නෑ. අහගන්න මේවා. පාරේ මැරිච්ච මන්ත්‍රීවරයාගේ මල ගෙදර ගෙනියන්න. යන්න සහභාගී වෙන්න. මම විතරයි ගියේ ගෙවල් ගිනි ගන්නවා. යන්න බෑ පොළොන්නරුවට ඒ වෙලාවේ. මම ගිහිල්ලා මරන්න සහභාගී වෙලා ආවා. මේවා ඇමතිලා ආණ්ඩු කරයි. ඇමතිලා ගාන හොයාගයි. ඇමතිලා හොඳට ඉඳී. ඇමතිලා විපක්ෂයට ගිහිලා ඉඳී. ඊළඟ සැරේ කියයි අපි ටික විපක්ෂයට යන් කියයි. හැබැයි පසුපෙළ සහ අනිත් සියලු දෙනාට මම කියන්නේ ඒකේ පරිප්පු ඔක්කොම තමයි කන්නේ. අපි ඒ පරිප්පුව කෑවා. අපි 153ක් හිටියා උතන. මම හිටියන් අර මගේ සහෝදර බලගල්ල මන්ත්‍රීතුමා හිටපු පුටුවේ උතන. මමත් හිටියා උතන. ඔක්කොම පරිප්පු කෑවේ එක වැරද්දකට. වැරදි කරා වගේම වැරද්ද නිවැරදි කරන්න බලන්න. නායකයෝ නිවැරදි කරගන්න. නායකයන්ගෙන් සමහර වෙලාවදී වැරදි වචන වෙනවා. නායකයෝ අතින් සමහර වැරදි වෙනවා. අපි මේවා කියන්නේ නැහැ. හැබැයි මේ රණවිරු ජයග්‍රහණය පහලට දාන්න එපා. මේ රණවිරු ජයග්‍රහණය අද අර්ජුනාගෙන් ආවනේ එළියට. අපේ අර්ජුනාගේ කටින්ම ආපු එක අපේ කර්මාන්ත ඇමතුමා කිව්වනේ. Honorable Chairman අපි කල්පනාවෙන් මේ රණවිරු කර උතුම් දේ ඒක ආරක්ෂා කරන්න. සොල්දාදුවෙක් නෙවෙයි රණවිරුවට වැඩිය උඩින් වචනයක් කියන්න තියෙනවා නම් ඊටත් වැඩිය උඩින් තියන්න. උඩින් තියලා කතා කරන්න. කතා කරලා අපි මේ ජයග්‍රහණය විදින්න. මේවා අපි ඊළඟ කාපුවා නෙවෙයි අපිට දැම්මේ පරිප්පු. අන්තිමට අපිට සිද්ධ වුණා. කැපිති ගොල්ලාගේ කපලා මරණ ටික දැකපු ගමන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට සිද්ධ වුණේ යුද්ධයට යන්න. Honorable Chairman Dasanaika, can you please wind up? මම මෙතනින් අවසන් කරනවා. මේ සියලු දෙනාට පසුපෙළ නෙවෙයි මේ 225ම දේශපාලනය තුල හැමදාම නත්තල් නැහැ. ඒකත් හොඳට හිතා ගන්න. හැමදාම නත්තල් නැහැ. අනේක නිසා මගේ කතාව අවසන් කරනවා.